මම දැක්ක සමාජ මාධ්‍ය ජාලේ නාමල් රාජපක්ෂ මහත්මයාගේ හඬපටයක්. මොකද්ද? එතුමා කියනවා අවුරුදු 15 16 ඉඳන් භාවනා කරනවාලු. හොඳයි සන්තෝෂයි බෞද්ධෙක් වශයෙන් ඒක තමයි වෙන්න ඕනේ. නමුත් මම අවුරුදු 5 6 ඉඳලා භාවනා කරා. හැබැයි මං කිසි කෙනෙකුට කිව්වේ නැහැ. මගේ ළඟම ඉන්න යාළුවටවත් කිව්වේ නැහැ මං. ඇයි? මම කිව්වේ නැහැ. මට අවශ්‍ය නැහැ. ඒවා කියලා වැඩක් නැහැ. සමාජගත කරලා වැඩක් නැහැ. ඒවා මගේ දේවල් මගේ සසර පුරුදු. ඒවා කාටවත් කියලා වැඩක් නැහැ නේ. ඒකින්ද මං කිව්වේ නැහැ. හැබැයි මේ සසර පුරුද්ද ප්‍රගුණ කරන්න නම් සසරේ පින් කරලා තියෙන්න ඕනේ. භාවනා කරන්න. හැබැයි මට පුළුවන් මුළු කාන්තා සංහතියටම අභියෝග කරන්න. මං ඉන්න ප්‍රදේශයට විතරක් නෙවෙයි ගමට විතරක් නෙවෙයි නගරයට විතරක් මුළු රටටම අභියෝග කරන්න පුළුවන් මම කාමයේ වරද්දව හැසිරලා නැහැ. ඔබතුමාට පුළුවන්ද? තරහට නෙමෙයි මේ සුවදව කතා කරන්නේ. ඔබතුමාට පුළුවන්ද?